1997 ඉඳලා මේ පැත්තට මේ ඉපදුණු කණ්ඩායමේ මොලේ අඩුයි කියලා හරියටම හරි. බුද්ධිය අඩුයි කියලා. එහෙමනේ. තිබුණාද එහෙම එකක්? එක හේතුවක් තාක්ෂණික භාවිතය මං හිතන්නේ. එහෙම නේද? මම හිතන්නේ මේ කතාව කිව්වා. දැන් ඔයගොල්ලෝ දන්නවා ලෝකේ සාමාන්‍යයෙන් අධ්‍යාපනය හොඳම අධ්‍යාපනය කියන්නේ අධ්‍යාපන ක්‍රියාකාරකම් ලෝකෙට හඳුන්වා දෙන්නේ ගොඩක් කවුද සාමාන්‍යයෙන්? රටක් වශයෙන් ගත්තොත් එහෙම. කොහෙද? හොර කිව්වා. ස්වීඩනයේනේ. ස්වීඩන් මං හිතන්නේ. ඔව්. ස්වීඩනය තමයි ලෝකේ වැඩිපුරම අධ්‍යාපනය පිළිබඳ වෙනස්කම් අලුත් දේ හඳුන්වා දෙන රටක් වශයෙන් සංවිධානයක් නෙමෙයි රටක් වශයෙන් ගත්තාම. හරිද? අන්න ස්වීඩනය 2023 ඉඳන් පස්සේ මං හිතන්නේ දැන් නැවත පෙළපොත් දෙන්න පටන් අරගෙන. තේරුණාද? ස්වීඩනය දැන් ලෝකේ හොඳම අධ්‍යාපන හොඳම රටක් සහ ඔය අපි ලෝකෙම ගොඩක් කොපි කරන ඒගොල්ලන්ගේ අධ්‍යාපන ක්‍රමවේදය ඒ රට දැන් ගේනවා පන්ති කාමරට පෙළපොත හඳුන්වා දෙන වැඩපිළිවෙල දැන් පෙළපොත් තමයි ආපසු දෙන්නේ. මෙතෙක් කල් දුන්නේ ලින්ක් එක අපෙත් දෙන්නද පහුගිය කාලේ. ලින්ක් එකක් මතකයි නේද? ඒ වගේ අපෙත් දෙන්න ලින්ක් එකක් දෙන්න ඕනේ. හැබැයි මේ ලින්ක් එකක් දෙන එක තිබුණේ ලෝකෙ කලින්ම. එතකොට ඒගොල්ලෝ දිගු කාලෙම ළමයින්ට ටැබ් පරිගණක ආදී හරහා ඒව භාවිතා කරමින් එතකොට පෙළ පොතක් නැහැ. ලින්ක් එකක් තමයි තිබෙන්නේ. සයිට් එකට ගිහලා පොත කියව ගන්න ඒ ක්‍රමය තමයි තිබුණේ. දැන් ඒගොල්ලෝ කියනවා පර්යේෂකයෝ හොයාගෙන තිබෙනවා ඒගොල්ලන් ඒකෙන් ළමයින්ගේ දැනුම ගොඩක් බාල වෙනවයි කියලා. හිතීමේ ශක්තිය ගොඩක් දුර්වල වෙනවයි කියලා. ඒ නිසා දැන් නැවත ළමයාට පෙළපොත් දෙන්න පටන් අරගෙන. ලෝකෙ එහෙම වෙනස් වෙනකොට අපි ආපසු අරව ගන්න හදනවා. එහෙමනේ. ඔන්න ලංකාව සහ ලෝකෙ වෙනස. හරිද? ඒගොල්ලන් ඒ ලින්ක් වලින් ඈත් වෙලා දැන් පෙළපොතට එනකොට අපි පෙළපොත විසි කරලා ලින්ක් වලට යමු වෙනවා. මේක තමයි යථාර්ථය. ඉතින් ඒ තේරුම් ගන්න නිසා පුතාලා මේ අධ්‍යාපනයේ බරපතල වෙනස්කම් ඕන හැබැයි ඒවා රටට හිතකර විදිහට සහ ළමයට හිතකර ආකාරයෙන් මේක වෙන්න ඕනේ.